මවුලේ පාඩම් එකකේ 10 වෙනි වීඩියෝ එක. මම පොඩි වීඩියෝ කැලි කරන්න ඔයාලට බලන්නත් ලේසියි. එතකොට කම්මැලිත් නෑ, ෂේප් එක කරගන්න පුළුවන්. හරිනේ? හරි. අපි ඉගෙන ගත්තා ඇවගාඩ්‍රෝ නියතය. L. හරිද? ඇවගාඩ්‍රෝ නියතය ඉගෙන ගත්ත අපි යම් කිසි දැන් උන පරමාණු නම් කාබන් ග්‍රෑම් 12ක පරමාණු තියෙනවා ඇවගාඩ්‍රෝ සංඛ්‍යාව. ඇවගාඩ්‍රෝ කියන්නේ 6.0.22 1023. නයිට්‍රජන් නම් ග්‍රෑම් 14ක තියෙනවා ඇවගාඩ්‍රෝ සංඛ්‍යාව. හරිද? හරි. දැන් අපි පරමාණුක ඇවගාඩ්‍රෝ සංඛ්‍යාව හොයන්න දන්න ඕනේ. දැන් පරමාණු ගැන අපි ඉගෙන ගත්තා. හරිද? දැන් අපි බලමු අණුවක. අණුවක බලමුකෝ. දැන් අණුවක දැන් මම ඔයාලට කලින් වීඩියෝ එකේ කියලා දුන්නා පරමාණු මෙහෙම තියෙද්දි අණුවක සාපේක්ෂ අණුක ස්කන්ධ හොයන්නේ කොහොමද කියලා. කාබන් ඩයොක්සයිඩ් වල සාපේක්ෂ අණුක ස්කන්ධ කීයද දැන් ඔයාලට පුළුවන් වෙන්න ඕන. කාබන් 12යි, ඔක්සිජන් 16යි, නයිට්‍රජන් 14යි, හයිඩ්‍රජන් 1යි. කීයද? 12 1යි 16 1යි 44යි. හරිද? අපි අර කලින් ඉගෙන ගත්තා වගේම දැන් මෙතන තියෙන්නේ කාබන් ඩයොක්සයිඩ් අණුවේ සාපේක්ෂ අණුක ස්කන්ධ කීයද? 44යි. ඒකට සමාන ග්‍රෑම් ගාන ග්‍රෑම් 44යි. මේ ග්‍රෑම් 44 ඇතුලේ තියෙනවා දැන් මේක අණුවක්නේ. කාබන් ඩයොක්සයිඩ් අණු ඇවගාඩ්‍රෝ සංඛ්‍යාව. දැන් අතන පරමාණු ඇවගාඩ්‍රෝ සංඛ්‍යාවක් තිබ්බ. දැන් කාබන් පරමාණුවක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 12යි. ඒ කියන්නේ ඒකට සමාන ග්‍රෑම් ගාන ග්‍රෑම් 12යි. ඒ ග්‍රෑම් 12 ඇතුලේ තිබ්බ පරමාණු ඇවගාඩ්‍රෝ සංඛ්‍යාව. දැන් මේක කාබන් ඩයොක්සයිඩ් අණුවක්. මේ අණුවේ සාපේක්ෂ අණුක ස්කන්ධය 44යි. ඒ 44ට සමාන ග්‍රෑම් ගාන ග්‍රෑම් 44යි. ඒ ග්‍රෑම් 44 ඇතුලේ තියෙනවා කාබන් ඩයොක්සයිඩ් අණු ඇවගාඩ්‍රෝ සංඛ්‍යාව. තේරුණාද? තේරෙන්න ඕන. හරි. අපි තව එකක් ගමු. හරි. අපි ගමු මෙතන තියෙන ඒවා ගමු. ජල අණුව ගමු. H2O. H2O වල සාපේක්ෂ අණුක ස්කන්ධය කීයද? හයිඩ්‍රජන් 2යි, ඔක්සිජන් වල 16යි. 16යි 2යි 18යි. 18ට සමාන ග්‍රෑම් ගාන ග්‍රෑම් 18යි. එතකොට මේ ග්‍රෑම් 18 ඇතුලේ ජල අණු ඇවගාඩ්‍රෝ සංඛ්‍යාවක් තියෙනවා. ජල අණු ඇවගාඩ්‍රෝ සංඛ්‍යාවක් තියෙනවා. පැහැදිලිද? ඔන්න ඕක තමයි අණුවල ඇවගාඩ්‍රෝ නියතය අතර තියෙන සම්බන්ධය. හරිද? පරමාණු වල නම් පරමාණු ඇවගාඩ්‍රෝ සංඛ්‍යාවක් තියෙන්නේ, අණු වල නම් අණු ඇවගාඩ්‍රෝ සංඛ්‍යාවක් තියෙන්නේ. හරිද? කාබන් ග්‍රෑම් 12ක් ඇතුලේ කාබන් පරමාණු තියෙනවා ඇවගාඩ්‍රෝ සංඛ්‍යාව. හරිද? ජලාණු ග්‍රෑම් 18ක් ඇතුලේ ජලාණු තියෙනවා ඇවගාඩ්‍රෝ සංඛ්‍යාව. ජලාණු ඉන්නේ මේ ජලාණුනේ තියෙන්නේ මේක ඇතුලේ. ජලාණු තමයි මේ ග්‍රෑම් 18 කියන්නේ වතුර ග්‍රෑම් 18ක්නේ. ඒක නිසා තමයි ජලාණු වෙන්නේ. හරිද? අපි මෙතන ජලය මැනලා ගන්නේ ග්‍රෑම් 18ක් මැනලා ගන්නේ වතුරනේ. ඉතින් මේ වතුර ග්‍රෑම් 18 ඇතුලේ තියෙන්නේ මොන අණු ඇවගාඩ්‍රෝ සංඛ්‍යාවද? වතුර අණුනේ, ජලාණුනේ. අන්න ඒක තමයි කියන්නේ ජල අණු ඇවගාඩ්‍රෝ සංඛ්‍යාවක් තියෙයි කියලා. හරි. පැහැදිලිනේ?